අපි කතා කරන්න යන්නේ නෙළුම් කුළුණේ සැඟවෙච්ච රහස් කිහිපයක් ගැන. මුලින්ම එහෙනම් අපි බලමු නෙළුම් කුළුණ කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල විදිහට මේ නෙළුම් කුළුණ සලකනු ලබනවා. ඒ වගේම දකුණු ආසියාවේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් විදිහට මේ නෙළුම් කුළුණ හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නවීනත්වය, තාක්ෂණය සහ සංචාරක කර්මාන්තයේ සංකේතය ලෙස හඳුන්වනවා. මේ නෙළුම් කුළුණේ උස මීටර් 350ක් පමණ වෙනවා. මහල් ගණන 17ට වැඩි වෙනවා. විවෘත කරලා තියෙන්නේ 2019 වර්ෂයේ. ආකෘතිය නෙළුම් මලක් ආකාරයට නිර්මාණය කළා තමයි මේ නෙළුම් කුළුණ තියෙන්නේ. මේ නෙළුම් කුළුණ ඉදිකිරීමේ විශේෂතාව විදිහට මේ නෙළුම් කුළුණ මුලින්ම විදුලි සංදේශන කුළුණක් ලෙස සැලසුම් කරලා තිබුණා. තව ටෙලිවිෂන් සහ රේඩියෝ සංඥා විකාශනය සඳහා භාවිතා කිරීමට මේ නිර්මාණය කරලා තියෙනවා. තව ඉහළ කොටසේ භෝජනාගාර, නැරඹුම් මැදිරි, සාප්පු සහ විනෝදාස්වාද ස්ථාන තියෙනවා. තව විශේෂ දෙයක් තමයි රාත්‍රී කාලයේ LED ආලෝක වලින් වර්ණවත් දිලිසෙන ආලෝක රටා මවා පානවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ නෙළුම් කුළුණ පිටිපස්සේ සැඟවිච්ච රහස්. පළවෙනි එක තමයි අතුරුදහන් වූ ආයෝජකයාගේ කතාව. නෙළුම් කුළුණ ඉදිකිරීමේදී විදේශීය සමාගමක් මුදල් දුන් බවට ප්‍රකාශ වුවත් පසුව එම සමාගම පිළිබඳ ගැටලු මතුවුණා. ඒ නිසා මුදල් දුන්නේ කවුද කියන ප්‍රශ්නය ගැන විශාල දේශපාලන සහ සමාජ කතාබහක් ඇති වුණා. දෙවැනි එක තමයි නෙළුම් මලේ සැඟවුණු අර්ථය. නෙළුම් මල බෞද්ධ සංස්කෘතියේ පවිත්‍රත්වය සහ අභිවෘද්ධිය නියෝජනය කරනවා. ඒ නිසා කුළුණ ශ්‍රී ලංකාව අලුත් යුගයකට නැගී යාම නිරූපණය කරන සංකේතයක් ලෙස මේ දක්වනවා. තුන්වෙනි එක තමයි ඉහළම නැරඹුම් ස්ථානයේ විදිහට. කුළුණේ ඉහළම නැරඹුම් මැදිරියේ සිට කොළඹ නගරයේ, ඉන්දියානු සාගරයේ, ගාලු මුහුදුර, වරාය නගරයේ වැනි ස්ථාන එකවර දැක ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි රාත්‍රී ආලෝකයේ රහස. LED ආලෝක පද්ධතිය විශේෂ පරිගණක පද්ධතියක් මගින් පාලනය වෙනවා. ජාතික උත්සව, වෙසක්, නත්තල් සහ විශේෂ අවස්ථාවලදී වෙනස් වර්ණ වලින් මේ පෙන්වනවා. පස්වෙනි එක තමයි භූගත කොටස් ගැන කතා. සමහරු කියන කුතුහලය දනවන කතාවක් තමයි කුළුණට යටින් විශේෂ තාක්ෂණික කාමර සහ ආරක්ෂක පද්ධති තියෙන කියන එක. මේ සම්පූර්ණයෙන්ම රහසිගත දෙයක් නොවුනත් සාමාන්‍ය ජනතාවට සියලුම අභ්‍යන්තර කොටස් විවෘත කරලා නැහැ තාම. හයවෙනි එක තමයි කුළුණ කම්පා වීමේ කතාව. ඉතා උස ගොඩනැගිලි සුළං සමග සුළු ලෙස කම්පා වීම සාමාන්‍ය දෙයක්. නෙළුම් කුළුණත් දැඩි සුළං වලදී ඉතා සුළු චලනයක් ඇතිවන ලෙස ඉංජිනේරින් ඩිසයින් කරලා තියෙනවා. ඒක ආරක්ෂිත තාක්ෂණික ක්‍රමයක් විදිහට සලකනවා. නොය කරුණු 6 තමයි නෙළුම් කුළුණේ සැඟවිච්ච රහස් විදිහට කියන්න පුළුවන්. ඊළඟට තියෙන සංචාරක ආකර්ෂණය. අද වන විට නෙළුම් කුළුණ සංචාරක ස්ථානයක්, ඡායාරූප ගැනීමට ජනප්‍රිය ස්ථානයක්, රාත්‍රී විනෝදාස්වාද මධ්‍යස්ථානයක් විදිහට මේ නෙළුම් කුළුණ හඳුන්වන්න පුළුවන්. එහෙනම් දන්න අය නෙළුම් කුළුණ විවෘත කරපු වර්ෂය කවදද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.